මියුන නොත් ලෙප්ටොස්පයිරෝසිස්. ගෘහස්ථව සහ වනගතව ජීවත් වන ගවයන්, ඌරන්, බල්ලන් හා විශේෂයෙන් මීයන් වැනි සතුන්ගේ වකගොඩ ආශ්‍රිතව ජීවත් වන ලෙප්ටොස්පයිරා කියන බැක්ටීරියාව මගින් එම රෝගය ඇති කරන අතර එය මුත්‍රා හරහා පරිසරයට එකතු වේ. එසේ පිටවන බැක්ටීරියාවට පරිසරයේ සති දෙක කාලයක් නොනැසී සිටිය හැකි අතර මිනිසා තුළට සමේ ඇති තුවාල හරහා හෝ ඇසෙහි මුඛයේ ඇති ශ්ලේෂ්මල පටල හරහා හෝ අපිරිසුදු ජලය පානය කිරීම තුළින් ඇතුල් විය හැක. රෝගකාරකයේ ශරීරයට ඇතුළු වී සති දෙක තුළ රෝග ලක්ෂණ පහළ වේ. බහුතරයකට කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවන අතර සමහරකට මද උණ තත්ත්වයක් පමණක් ඇති වී රෝගය සුව වේ. රෝගය වර්ධනය වන පුද්ගලයන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ තද උණ, හන්දි සහ මස්ගබෝල වේදනා, හිස රදය, ඇස් රත් හැවීම, වසා ගෙටති ඉදිමීම, සමේ රතු පෑ ලප ඇතිවීම. රෝගය සතියකට වඩා වැඩි කාලයක් පැවතීමේදී වක්ගඩු, අක්මාව, මොළය, හදවත, පෙනහළු ආදී අවයවයන්ට බලපෑම් සිදුවිය හැකි අතර එම නිසා මුත්‍රා පිටවීම අඩුවීම, මුත්‍රා කැස්ස, මලපා සමග ලේ පිටවීම, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා, හදවතේ ගැසීමේ සංකූලතා, රක්තහීනතාවය ආදී රෝග ලක්ෂණ වර්ධනය විය හැක. ඉහත රෝග ලක්ෂණ සමග යම් පුද්ගලයෙකුට උණ දින 3කට වඩා පවතී නම් ෆුල්බැඩ් කවුන්ට් පරීක්ෂණයක් සිදු කළ යුතුය. එහි සුදුරු ද්‍රවණ ප්‍රමාණය වැඩි වෙමින් රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වේ නම් මේ උණයයි සැකල හැකියි. නමුත් මේ උණ වූ පමණින් රෝහල්ගත කර ප්‍රතිකාර කිරීම අවශ්‍ය නොවේ. පවතින්නේ උණ හිස් රදයේ රෝග ලක්ෂණ පමණක් නම් ආහාර ප්‍රමාණවත් ලෙස ලබාගත හැකි නම් පාන වර්ග මිලිලිටර් 100ක්ව පැයකට පානය කළ හැකි නම් හොඳින් මුත්‍රා පිට වේ නම් රුධිර පීඩනය ප්‍රශස්ත අගයක පවතී නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත රෝහල්ගත නොකර රෝගියාව බලාගත හැකියි. නමුත් ඇස් ඇඟ කහ පෑ වේ නම් පැය 12 තුළ මිලිලිටර් 300ක්වත් මුත්‍රා පාන නොවේ නම් කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුතාව වර්ධනය වේ නම් ලේ පරීක්ෂණවල රුධිර පීඩනයේ අක්‍රමිකතා වර්ධනය වේ නම් රෝහල්ගත කළ යුතුය. මියුනෙන් ආරක්ෂා වන්නේ කෙසේද? මියුනෙන් ආරක්ෂා වීම සඳහා මී ගහණය අවම කර යුතු අතර එම සතුන්ගේ මුත්‍රා මගින් අපිරිසුදු වූ ජලය සමග ගැටීම වළක්වා ගත යුතුය. ඒ සඳහා මියන් බෝ නොවන පරිදි කුඹුරු සහ අවට පරිසරයේ පිරිසුදු තබා ගැනීම, මඩට බැසීමේදී අත් හා පා ආවරණ භාවිතය, අනවශ්‍ය ලෙස ජලය රැඳුණු තැන්වල ජලය ගලා යාමට සැලැස්වීම සහ ඒවට බැසීමෙන් අතපසේදවීම වැළකීම, සතුන්ගේ මල මුත්‍ර වලින් අපිරිසුදු වීම වැළැක්වීමට ලින් බැම්මකින් ආරක්ෂා කිරීම, මඩට වසින්නේ නම් ඊට පෙර PHI හමු වී ඩොක්සිසයික්ලින් නම් ඖෂධය ලබා ගැනීම. ඩොක්සිසයික්ලින් මිලිග්‍රෑම් 200ක් මඩට බැසීමට පෙර සතියේ සිට සතියකට වරක් මඩ වැඩ අවසන් වන තෙක් සතියේ එකම දිනයකදී ලබාගත යුතුය.